දවසේ නයිට් ක්ලාස් එක මේ නැහැ. පොය දවසේ නයිට් ක්ලාස් එක තියන්නේ නැහැ. ඊට පස්සේ සතියේ ඉඳන් නයිට් ක්ලාස් එක 11 වසර ළමයින්ට තියෙනවා. නයිට් ක්ලාසස් දෙකක් යනවා. 9 ඉඳන් 12 වෙනකන් රෑ. ඒක නිසා ඒක අපි ගෲප් එකෙන් දැනුවත් කිරීම කරන්න. හරි. හරි. එහෙනම් දැන් හැමෝම ගිහිල්ලා ඔන්න ඔය කරුණු ටික අච්චු පොතෙන් හෝ මම දීපු ටියුට් වලින් හෝ පාඩම් කරගන්න. පාඩම් කරගෙන හෙට එක්සෑම් එක හොඳට ලියන්න. ලියලා ඉවර වෙලා අපි ලබන සතියේ හම්බෙමු. ලබන සතියේ ෆිසිකල් ක්ලාස් එකේදී තුන්වෙනි වාරේ පටන් ගන්නවා. අලුත් යාළුවන්ට දැනුවත් කරන්න තුන්වෙනි වාරේ පටන් ගන්නවා 11 වසරේ කට්ටිය රිවිෂන් එකත් එක්ක ඕගලන්ට නොවැම්බර් වෙද්දි සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් වෙද්දි සම්පූර්ණ පාඩම් ඉවර කරලා ඕගලන්ට ෆුල් පේපර් ඩිස්කෂන් එකක් දිගටම එතනින් එහාට එක්සෑම් එකට වෙනකන් පේපර් සම්පූර්ණයෙන්ම යනවා. ඒක නිසා බය වෙන්න එපා උත්තර ලියා ගන්න. ඒවා ප්‍රශ්න තියෙන කට්ටිය ටයිම් ප්‍රශ්න තියෙන කට්ටියට ඒ ටික සොලියුෂන් එකක් හම්බ වෙනවා. ඒ ටයිම් එකේදී. හරිද? ඒ ටික ලෑස්ති වෙන්න අපි ලබන සතියේ තුන්වෙනි වාරෙත් එක්ක ඒ කොටස පටන් ගමු. හරිද? එහෙනම් හැමෝටම ජය වේවා. හෙට එක්සෑම් එක හොඳට ලියන්න. මොකක් හරි ප්‍රශ්නක් තියෙනවා නම් මාව කන්ටැක්ට් කරගෙන මට ප්‍රශ්න යොමු කරලා තියන්න. මම ඒක WhatsApp එක හරහා ඔයගලන්ට දැනුවත් කිරීම කරන්න. රයිට්? එහෙනම් හැමෝටම ජය වේවා. හොඳට හෙට එක්සෑම් එක ලියලා අපි ලබන සතියේ ෆිසිකල් ක්ලාස් එකේ හම්බ වෙමු.